ලස්සන පරිසරයක ඉඳලා ඔයාලට අද ලස්සන ඉංග්‍රීසි පාඩමක් කියලා දෙන්න යන්නේ. අපි මෙහෙම කියනවා. මම යනවා. I go. ඔවුන් යනවා. they go. අපි යනවා. we go. ඇය යනවා. she goes. ඇය තේරුම් ගන්නවා. she understands. ඇය හදනවා. she makes. දැන් ඔය විදිහට අපි වාක්‍ය රටාව කර්තෘයි ක්‍රියාපදේ ගලපලා වාක්‍ය කියනවනේ. ඔය වාක්‍යවල අපි කියමුකෝ වාක්‍ය 1000ක් තිබ්බත් ඔය වාක්‍ය 1000 නේ කියන එක හදන්නේ කොහොමද? ඇය යන්නේ නෑ. මම යන්නේ නෑ. ඔවුන් යන්නේ නෑ. ඇයට තේරෙන්නේ නෑ. කොහොමද අපි යෝක ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔය වර්තමාන කාලයේ නෑ කියන අදහස පාවිච්චි කරන් අපි ගන්නවා don't කියන පදයයි doesn't කියන පදයයි. doesn't ගන්න අපි ඒක වචන වලට. don't පාවිච්චි කරන්නේ IU ඇතුළු බහුවචන වලට. දැන් අපි වාක්‍යයක් යදුවොත් කොහොමද කියන්නේ? මම යන්නේ නෑ. I don't go. ඇය යන්නේ නෑ. She doesn't go. අපි යන්නේ නෑ. We don't go. මට තේරෙන්නේ නෑ. I don't understand. ඇයට තේරෙන්නේ නෑ. She doesn't understand. මම කන්නේ නෑ. I don't eat. ඇය කන්නේ නෑ. She doesn't eat. නිමල් කන්නේ නෑ. නිමල් doesn't eat. අන්න ඔය විදියට do not, does not ඒක කෙටි කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. do not කෙටි කරද්දින් don't, does not කෙටි කරද්දින් doesn't. අන්න ඒ විදියට වර්තමානයේ කෝටි ගාණක් නෑ කියන වාක්‍ය රටාව හදාගන්න අපිට මේ අවස්ථාව ගොඩක් උපකාර වෙනවා. හොඳට මතක තියාගන්න අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ TikTok page එක follow කරන්න, like කරන්න අමතක කරන්නත් එපා.